iBond කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම 10 minute solution repair team එකට. right අපේ නම අපි වෙනස් කරා අපි ගිය සතියේ කිව්වා අපේ නම වෙනස් කරනවා කියලා. මොකද big mobile repair කියන එක ගොඩක් channel වල තියෙනවා. ඒ නිසා අපි 10 minute solution විදියට channel එක මාරු කරේ. right අද මගේ තියෙනවා Samsung phone එකක්. මේ phone එකේ තියෙන්නේ mic වැඩ කරන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? ඉතින් අපි තීරණය කරා මේ phone එකේ mic වැඩ කරන්නේ නැති මොන වගේ හේතුන් හින්දාද කියන එක අපි ඔයගලන්ට කියන්න මේ solution එකක් විදියට. හරිද? දැන් අපි නම වෙනස් කරේත් අපි solution ම දෙන හින්දා තමයි අපි නම වෙනස් කරේ. ඒත් අපි අනිවාර්යයෙන්ම ඔයගලන්ට solution විතරයි ගෙනත් දෙන්නේ. ඔයගලන්ගේ එදිනදා ජීවිතේ පාසු කරගන්න. ඒ කියන්නේ phone repair කරන කට්ටියගේ එදිනදා ජීවිතේ ගොඩක්ම පාසු කරගන්න තමයි අපි මේ 10 minute solution repair team එක දැන් ලෑස්ති වෙලා ඉන්නේ. right channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification enable කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මේකේ වටේට blower heat එකක් දෙන්න ඕනේ. මෙන්න මේ blower heat එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ hot gun එකෙන් දෙනවා නම් hot gun එකේ අපි සාමාන්‍යයෙන් දෙන්නේ 250කට වගේ තමයි මේ blower heat එක දෙන්නේ. දීලා විරලා අපිට පුළුවන් මේක display එක මෙන්න මේ විදියට පරිස්සමට ගලව ගන්න. හරිද? display එක ගලව ගන්න ක්‍රමය මම මෙන්න මේ විදියට දාලා තියෙනවා. පික් කිහිපයක් ඔයගොල්ලෝ මේ වෙලාවේ ළඟ තියා ගන්න ඕනේ. හරිද? පික් කිහිපයක් ළඟ තියා ගන්න ඕනේ කියන්නේ නැත්තම් අපිට අමාරු වෙනවා මේක ගලවන්න. display එක කැඩෙන්න බලනවා. ඊට පස්සේ නැත්තම් ගැලවෙන ටික නැවත ඇලෙන්න බලනවා. ඒද තමයි මේ පික් කිහිපයක් මේකට use කරන්නේ. හරිද? හරි පරිස්සමට කරන්න ඕනේ දෙයක් මේක කලබලට කරන්න එපා මේ ඩිස්ප්ලේ ගලවදී. එතකොට නැත්නම් ඔයගොල්ලෝ ගාව සෙපරේටර් නැත්නම් සෙපරේටර් උඩ තියලා හීට් කරලත් අපිට මේක ගලව ගන්න පුළුවන්. හරිද? right. දැන් මම කරන්නේ මෙන්න මේ විදියට හිමීට ඩිස්ප්ලේ එක එළියට ගන්න තමයි මම try කරන්නේ. මේක ගන්න try කරනකොට ඔයගොල්ලෝ වැඩි කලබල වෙලා තද කරන්න යන්න එපා. එහෙම වුණොත් ඩිස්ප්ලේ එක crack වෙන්න පුළුවන්. crack නොවි ඩිස්ප්ලේ එක පරිස්සමට ගලව ගත්තොත් තමයි අපිට අපේ repair එකට යන්න පුළුවන්. නැත්නම් අපිට repair එකට යන්න තව වියදමක් දරාගෙන තමයි යන්න වෙන්නේ. මේක අතින් පාඩු වීමක් වෙන එහෙම වුණාම. හරි. එතකොට ඕගොල්ලොන්ට phone repair කිල්ලත් එපා වෙන මට්ටමට එනවා මෙහෙම වුණාට පස්සේ. මොකද අපිටත් මුලින් මේ වගේ දේවල් වුණා. ඒක තමයි අපි කියන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද කියලා. මේක හිමීට මෙන්න මේ විදියට ගලවන ගමන් අපි හිමීට උස්ස ගන්න ඕනේ phone එකේ display එක. මොකද මේකේ ඩිස්ප්ලේ එකෙන් ගැලවිලා තමයි බෝඩ් එක එළියට ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බෝඩ් එකේ හැපැත්තෙන් එන නැහැ මේකේ. මෙන්න මේ විදිහට දැන් මම පරිස්සමට ගලවගත්ත ඩිස්ප්ලේ එක එළියට ගන්නවා. එළියට ගද්දි උනත් ඕගොල්ලෝ බලන්න බෝඩ් එකේ මැද ගම් දාලා තියනවාද කියලා. කියන්නේ ඩිස්ප්ලේ එකේ මැදට මොකක් හරි ටේප් එකක් දාලා වගේ තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් remove කරගන්න. ඒකට නම් chemical ටිකක් use කරාට අවුලක් නැහැ. මොකද chemical ටිකක් දාපු ගමන් ගම් එක උණු වෙන හින්දා. හරිද? මේ විදිහට ඕගලන්ට මේව දාලා උස්සන්න ඕනේ නැහැ. chemical එකක් දාපු ගමන් පටස් ගාලා මේක උණු වෙන. එතකොට අපිට නිකම්ම display එක එළියට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. ඊට අමතරව කියන්න ඕනේ දැන් ඩිස්ප්ලේ එකක් ගලවද්දි ඩිස්ප්ලේ එකේ රිබන් එක කොයි පැත්තට සෙට් වෙන්නේ කියලා ඔයගොල්ලෝ කලින්ම වීඩියෝ එකක් බලලා හරි කමන්නේ තීරණය කරගන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ ගලවන ඩිස්ප්ලේ එකට කලින් දඩස් කාලා අපේ රිබන් එක කඩලා යන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් මම ගලවගත්ත ඩිස්ප්ලේ එක පැත්තකින් තියා තියෙනවා. මොකද දැන් අපේ ඩිස්ප්ලේ එක වැඩන්නේ. දැන් අපි යන්නේ බෝඩ් එකේ repair එක. දැන් අපි මෙතන repair එකේදී අපි try කරන්නේ sub board එකක් දාලා අපිට repair එක success කරන්න පුළුවන්ද නැත්නම් main board එකේ ඉන්න ප්‍රශ්නේ ඉන්නේ කියන එක අපි මුලින්ම තීරණය කරන්න ඕනේ. හරිද? එතකොට මේ mic වලට ඊට පස්සේ අපි මෙන්න මේ පැත්තේ තියෙන ඇන දෙකක් මෙන්න මේ ඇන දෙකත් අපි දෙක තුනක් තියෙනවා. මෙන්න මේ ටික අයින් කරගන්න ඕනේ. මේ ටික අයින් කරගත්තට පස්සේ අපිට පුළුවන් අපේ sub board එක check කරගන්න. මේ පැත්තේ තියෙනවා තවත් ඇන ටිකක්. මෙන්න මේ ටික අයින් කරලා අපිට මේන් බෝඩ් එක ගලව ගන්න වෙන්නේ. නැතුව මේන් බෝඩ් එක අපිට ගලවන්න අමාරුයි මේ ඇන ටික තියෙද්දි. මෙන්න මේ හින්දා තමයි අපි මේ දෙපැත්ත මේ කියන්නේ ඩිස්ප්ලේ එක ගලවලා අපි මෙන්න මේ ඇන ටික අයින් කරගන්න. නැත්නම් අපිට මෙයා කරගන්න බැරි වෙන හින්දා. හරිද? දැන් ඔයගොල්ලෝ මේක කරද්දී අනිවාර්යයෙන්ම ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. එකපාරටම මේන් බෝඩ් එකෙන් හවුසින් එක පන්නන්න යන්න එපා. මොකද ඇන තිබ්බොත් මේන් බෝඩ් එක කඩාගෙන තමයි මේ ඇන ටික එළියට එන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ෆෝන් වල ඔයගොල්ලෝ කරද්දී ඩිස්ප්ලේ එක සෙපරේට් කරලා බලලා තමයි මේක ගන්න ඕනේ.
මම නැවත තවත් කියනවා channel එක subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන් channel එක subscribe කරන්න. අපි දාන හැම වීඩියෝ එකකම notification එක ගෙන්න ගන්න ඕන නම් ඕගොල්ලෝ bell icon එකත් click කරලා notification enable කරලා තියාගන්න. හරි මෙන්න මේ විදිහට අපි board එක separate කරලා කරලා විතර වෙලා දැන් අපිට තියෙනවා මෙන්න මෙතනදී එක ඇණයක් තියෙනවා මෙන්න මේක ගලවලා අයින් කරගන්නත් ඕනේ. හරි ඊට කලින් අපි මෙන්න මෙතනින් තියෙන ඇන්ටනා ලයින් එක ගලවලා ඉවත් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන සබ් බෝඩ් එකේ රිබන් එකත් අපි ගලවලා ඉවත් කරනවා. මේක ඉවත් කරලා අපි බලනවා බෝඩ් එකට වෝල්ටේජ් එක එනවද කියලා. හරිද? මෙන්න මේ විදියට අපි මේක ගලවලා ඉවත් කරලා පැත්තකින් තියා තියෙනවා. තියා තියලා ඉවරලා ඊළඟට අපි මයිගාව තියෙනවා. මෙන්න මේ බෝඩ් එකට අදාළ තවත් බෝඩ් එකක්. හරිද? ඉතින් මම මේක මෙන්න මෙතන තියෙන ඇණයක් ඔගොල්ලෝ ගාව තියෙන එකෙදි ඔගොල්ලෝ මේක ගලවලා අයින් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ ඇන්ටනා ලයින් එකක් පන්නලා විරලා මුලින්ම බෝඩ් එක ඉවත් කරගන්න ඕනේ. හරිද? බෝඩ් එක ඉවත් කරගද්දී මෙන්න මෙතන තියෙනවා සෙන්සර් ලයින් එකක්. මෙන්න මේ සෙන්සර් ලයින් එක බොහොම පරිස්සමෙන් ගලවන්න ඕනේ. ගලවන්න කියන්නේ මේක එහා පැත්තට දෙප්ට වෙලා තියෙන්නේ. නැතුනොත් පඩස් කාලා කල් යනවා. එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ බෑක් කී එක රිටර්න් කී එක වැඩ කරන්නේ නැතුව යනවා. හරිද? මෙන්න මේ දෙක පන්නගෙන ඉවරලා තමයි මම ඊළඟට කරන්නේ මෙතන තියෙන බෝඩ් එක හිමීට ඉවත් කරගන්න ඕනේ. මේ බෝඩ් එක හිමීට ඉවත් කරගෙන ඉවරලා අපිට පුළුවන් මෙතනට අලුත් බෝඩ් එකක් තියලා බලන්න අපේ මයික් වැඩ කරනවද කියලා. right. දැන් මම මෙතනට අලුත් බෝඩ් එක ගත්තා. ඒක තියලා මම ඇණයක් දාලා තද කරගන්නවා. තද කරගෙන ඉවරලා සෙන්සර් ටික හරි කරගෙන ඊට පස්සේ අපි බෝඩ් එක මේන් බෝඩ් එක ෆික්ස් කරමු. ෆික්ස් කරලා විරලා අපි බලමු මයික් වැඩ කරනවද නැද්ද කියලා. හරිද? දැන් අපිට මේ බෝඩ් එකම මාරු කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි ගාව බෝඩ් තියෙන නිසා අපි ටක් ගාලා බෝඩ් එක මාරු කරන්න නැත්නම් ඔයගලන්ට මයික් එක මාරු කරගන්නත් පුළුවන්. එතකොට මයික් එකට අදාළ ටෙස්ටිංగ్ කෝඩ් තියෙනවා. මෙන්න මේ කෝඩ් භාවිතා කරලා ඔයගලන්ට පුළුවන් මයික් එක වැඩ කරනවද නැද්ද කියලා චෙක් කරගන්න. ඒ කියන්නේ ෆෝන් එක ගලවන කලින් මෙන්න මේ කෝඩ් වලින් ඔයගලන්ට පුළුවන් මෙයා කරන්න. මේ කෝඩ් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා දෙන්න. ඒකට මම සියලුම කෝඩ් සම්බන්ධව වීඩියෝ එකක් ඔයගලන්ට ගෙනල්ලා දෙන්නම්. ඊට පස්සේ අපි ගලවපු පිළිවෙලටම නැවත බෝඩ් එක සෙට් කරන්න ඕනේ. සෙට් කරලා ඉවර වෙලා තමයි අපි ෆෝන් එක ඔන් කරන්න ඕනේ. නැත්නම් ගලවපු පිළිවෙලට බෝඩ් එක සෙට් කරන්න නැතුව ඔන් කළොත් සමහර කාලට සිග්නල් නැති වෙන්න පුළුවන් ඔයගොල්ලෝගේ. දැන් මේ ඇන්ටනා ලයින් එකම හරියට ගෙවලා තුනද සිග්නල් නැති වෙන්න පුළුවන්. හරිද? charge නොවෙන්න පුළුවන්. මේ වගේ දෝෂ මතුවෙනවා මේවා හරියටම ක්ලික් කරලා තිබ්බේ නැත්නම්. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට මම බෝඩ් එක නැවත අපේ හවුසින් එකට සෙට් කරනවා. සෙට් කරලා විතර ඩිස්ප්ලේ එක සෙට් කරලා බලද්දී අනිවාර්යයෙන්ම මයික් එකේ වැඩ කරන්න ඕනේ. මොකද අපි සබ් බෝඩ් එක මාරු කරපු හින්දා අපිට ඉෂුව එකක් එන්න විදියක් නැහැ. මේතනදී ඉෂුව එකක් આવොත් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මොකක්ද ඊළඟ ස්ටෙප් එක කරන්න ඕනේ කියන එක. හරිද? එතකොට අපි මේකේ GR ලයින් එක චෙක් කරගන්න ඕනේ, වෝල්ටේජ් එක චෙක් කරගන්න ඕනේ, කෝඩෙක් IC එක චෙක් කරගන්න ඕනේ, පවර් IC එක චෙක් කරගන්න ඕනේ. මෙන්න මේ ටික චෙක් කරන විදිය අපි බලන්නේ. හරිද? ඒ සම්බන්ධව වීඩියෝ එකක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් අපි අනිවාර්යයෙන්ම ගේන්න බලාපොරොත්තු වෙන්න. හරිද? දැන් මෙන්න මේක වටේට ඔයගලන්ට පුළුවන් ග්ලූ දාලා මෙන්න මේ තැන් වලට පොඩ්ඩක් ග්ලූ දාලා ෆෝන් එක ඩිස්ප්ලේ එක සෙට් කරන්න. සෙට් කරලා ඉවරලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ටෙස්ටිං එක කරගෙන යන්න. දැන් අපිට මේක අමුතුවෙන් කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ හැමතැනටම අපි මෙන්න මේ විදිහට ග්ලූ දාලා ටේප් දාලා තියෙන්නේ. අපිට තියෙන්නේ මේක සෙට් කරගන්න විතරයි. හරිද? 10 minute solution වලින් මෙන්න මේ විදිහට solution ඔයගලන්ට ගෙනත් දෙනවා. දැන් මේක common basic solution එකක්. මේක basic එකක්. මේක ඇඩ්වාන්ස් සොලියුෂන් නැත්නම් චිප් ලෙවල් සොලියුෂන් අවශ්‍ය නම් ඒත් කියන්න අපි සොලියුෂන් එක ගෙනල්ලා දෙනවා. 10 minute solution වලින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට සොලියුෂන් එක ලබා දෙනවා. ඔයගලන්ට තියෙන්නේ වීඩියෝ එක බලන්න, channel එක subscribe කරන්න විතරයි. channel එක subscribe කරලා තියාගත්තොත් අනිවාර්යයෙන්ම මීට වඩා වැදගත් වීඩියෝ iPhone සම්බන්ධව. එතකොට iPhone සම්බන්ධව මම දැක්කේ නෑ කවුරුත් කරනවා. අපි iPhone සම්බන්ධව ඔයගලන්ට වීඩියෝ ගෙනත් දෙනවා. එහෙනම් අපි කියලා නම් ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි 10 minute solution repair team එක. හැමෝටම සුබ දවසක්. channel එක subscribe කරන්න අමතන්න එපා. අපිට පොඩි support එකක් විදියට like එකක් දාලා comment එකකුත් දාන්න.